ආයිබෝවන් යාළුවනි. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රෝස ගැන. ඊයේ කොහොමත් වැලන්ටයින් දිනේනේ. ඔයගොල්ලන්ට රෝස හම්බ වෙන්නේ නැති, රෝස මල් හම්බ වෙන්නේ නැති, මේ වගේ පැල හම්බ වෙන්නේ නැති. නමුත් මේක හදාගන්න මම හිතන්නේ ඔක්කොම දන්නවා කියලා. මලක් ගන්න අපි පැලේ හදා ගන්න ඕනේ. ඒක නිසා මම අද කියලා දෙන්නම් ඔයගොල්ලන්ට රෝස පැලයකින් කොහොමද අපි නඩත්තු කරලා මලක් ලබා ගන්න. ඒක මල ඉවරුණාට පස්සේ කොහොමද යලිත් මලක් ලබා ගන්න කියලා මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙහෙම අපි හිතමු රෝස් පැලයක් හම්බුණා කියලා කාගෙන් හරි. ඒ පැලේ මලක් දෙද්දි තමයි හම්බ වෙන්නේ කොහොමද? ඒ මල ආවට පස්සේ ඒ මල අපි කපන්න ඕන. බේරුණාට පස්සේ මෙන්න මේ හරි ඒ කියන්නේ මලේ ඉඳලා අඟලක් විතර පල්ලෙහාට ගිහලා මෙතනින් මේ වගේ කතුරකින් හොඳ කතුරකින් කපන්න ඕන. කතුරකින් කපන්න ඕන නැත්තම් හොඳ මාත පිහකින් කපන්න ඕන. කපලා ඉවරලා ඒ පැලේට වතුර දාලා පොඩි හුවනකින් තියලා ඒකට තමන් පාවිච්චි කරන පොහොර වර්ගයක් දාලා ඒක තියන්න ඕන. ඒකට සතියක් දෙකක් යනකොට එතෙන් එක රිකිල්ලක් එනවා. ඒ රිකිල්ලක් ආවම අපි ඉක්මනට උත්තේජනයේ පොරක් දාන්න ඕන මලක් ලබා ගන්න නම්. ඊට පස්සේ ඒකෙදි දවස් 5ක් 6ක් යනකොට මේ වගේ පොහොට්ටු ඇවිල්ලා මල් එන්න පටන් ගන්නවා. ඒක තමයි රෝස් වල සමහරු කියන්නේ අපෝ රෝස් පැලයක් ගෙනාවා. කඩෙන් ගෙනාව මේක හරි ගියේ නෑ. මල් ඉන්නේ වේලාගේ හරි ගියේ නෑ. ඒක තමයි පළවෙනි කන්. දැන් මගේ ඒවා මම කපාඩු කරපු ඒවා තමයි මේ මල් ඇවිල්ලා තියෙන්නේ. මොකද මටත් ලොකු රෝස කලෙක්ෂන් එකක් නෑ. මම පිටින් ගෙනාවම ඒ පැලේ තමයි වර්ධනය කරලා කපාලා මල් ආපහු කෙනෙකුට විකුණන්න මලක් එන්න මම ඒ හදාගන්නේ. ඒක තමයි ලොකුම රහස. ගෙනාව අපි කඩෙන් ගෙනාව මේ පැලේ මලයි තිබුණේ ඒක ඊට පස්සේ ඉවරයි. විසි කරන්න නැහැ. ඒක කපාඩු කරන්න ඕනේ. කපාඩු කළා නිකම්ම මලක් එන්නේ නැහැ. කපාඩු කළා එකට පෝර දාන්න ඕනේ. එතකොට වතුර අවශ්‍ය වෙලාවට වතුර ගොඩාක් නානත් වතුර දාන්න ඕනේ. එතකොට මේකට දාන විවිධ පෝර වර්ග තියෙනවා. මම ඒවා මම මෙතන ප්‍රකාශ කරන්නේ ඔයගොල්ලෝ එහෙම අවශ්‍යකමක් තියෙන ඔයගොල්ලෝ මට කතා කරන්න. මම මේකේ මොනවද කරන්න ඕන කියලා කියන්න. ඔයගොල්ලෝ පැලයක් ලබා ගන්න එනවනම් මට කෝල් කරන්න. නම්බර් එක දාලා තියෙනවා. එතකොට මට ඒක ඉන්ෂියාකාර පැලයක් නඩත්තු කරපු පැලයක් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. උපදේශයක් ඕන නම් මගෙන් ඇහුවොත් කතා කරලා මට මැසේජ් එකක් දැම්ම සමහරට මැසේජ් එකක් දැම්මත් මම බලනවා. මම රිප්ලයි එකක් දීලා කොහොමද කරගන්නේ කියලා මම සම්පූර්ණ ඔයගොල්ලන්ට විස්තරය කියන්නම්. ඉතින් යාළුවනේ මෙහිමයි. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මට කතා කරන්න පුළුවන්. මගේ මේ YouTube එකේ මගේ YouTube එක මම subscribe කරන like කරන ඒ වගේම TikTok එකේ දාලා තියෙනවා. TikTok එක ඔයගොල්ලෝ like කරන subscribe කරන මේ Facebook එකේ දාලා තියෙනවා. ඒකේ විවිධ පැල වර්ග මම මේ තුනේම මම දානවා. ඔයගොල්ලන් බලන්න මම like කරන්න මට ඉස්සරහට යන්න මේ support එකක් දෙන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා මගෙන් දැනගන්න මට message එකක් දාන්න. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ආයිබෝවන්.